බලන්න මේ වීඩියෝ එක දිහා. මේ ඉන්නේ දවසකට කලින් අපි ඩෙන්ටල්ස් කරපු බල්ලෙක්. මම මෙයාගේ වීඩියෝ එක කලින් දැම්මා. ඉතින් මෙයාගේ කටේ එක පැත්තක දත් සම්පූර්ණයෙන්ම උඩු හනුවේ සහ යටි හනුවේ දත් ගොඩක් ගැලෙව්වා. ඉතින් ඒ වීඩියෝ එක දැකපු සමහර කට්ටියට තිබ්බ ප්‍රශ්නයක් තමයි දැන් කොහොමද එයා මේ වගේ දත් ගැලෙවුවට පස්සේ කන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි ඊයේ දත් ගලවලා කටේ ලොකු තුවාලක් තියෙද්දි මෙයා කෑම කන්නේ. ඇත්තටම මෙතනදී හරිම වැදගත් අපි එයාගේ වේදනාව පාලනය කරන්නේ කොහොමද කියන එක. කොහොම වුණත් අපි කතා කරන්න යන්නේ අපි ඇයි ඒ වගේ දත් ගලවන්නේ සහ දත් ගැලෙවුවට පස්සේ කොහොමද යාලා කන්නේ කියලා. ඇයි අපි යාලගේ දත් ගලවන්නේ? බල්ලෝ අතර සාමාන්‍යයෙන් ගොඩාක්ම පොදුවේ දකින්න තියෙන දන්ත රෝගයක් තමයි පීරියඩොන්ටයිටිස්. එහෙම නැත්නම් දත් මුල ඇති වෙන ප්‍රදාහ තත්ත්වය. මේ රෝගය නිසා දත සහ දත ආශ්‍රිතව තියෙන පටක වලට වෙන හානිය නිසා ඒ දත් තවදුරටත් පාවිච්චි කරන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒකිනු ප්‍රධානම දේ තමයි මේ ප්‍රදාහ තත්ත්වයේ දත් මුල් දියවීම එක්ක තියෙන වේදනාව. ඊටාම වේදනාකාරී දත් ටිකක් තමයි යාලට තියෙන්නේ. ඉතින් මේ දත් තවදුරටත් හපන්න පාවිච්චි කරන්න බෑ ඇත්තටම. කෑමක් හපන්න උත්සාහ කරන හැම අවස්ථාවකම වෙන්නේ යාට වේදනාවක් දැනෙන එක. ඉතින් මේ සත්තුව හැම වෙලාවෙම ක්‍රොනික්. එහෙම නැත්නම් දීර්ඝ කාලීනව වේදනාවෙන් තමයි ඉන්නේ. ඉතින් මේ දත් ගලවන එකේ ප්‍රධාන අරමුණක් තමයි මේ වේදනාවෙන් යාලව නිදහස් කරන එක. ඒ විතරක් නෙමෙයි මේ පෙරියොඩොන්ටයිටිස් කියන තත්ත්වය ඇත්තටම දත් වලට විතරක් නෙමෙයි බලපාන්නේ. දත් හයි වෙලා තියෙන යටි හනුවේ උඩු හනුවේ අස්ථි වලටත් ඇත්තට මේක බලපානවා. ඒ අසිද්ධිය වෙන්න ගන්න. මේක දිගටම ඉස්සරහට ගියාම සමහර වෙලාවට අපි කියන පැතොලොජිකල් ෆ්‍රැක්චර්ස් හනුව කැඩෙන්න අස්ථිය කැඩෙන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. මම මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නම් අපි ඒ වගේ විශේෂයෙන්ම යෝකි කෙනෙක් ඒකත් යෝකි කෙනෙක්ගේ යටි හනුව කැඩෙන විදිහ මේ පෙරියොඩොන්ටල් ඩිසීස් කියන තත්ත්වය නිසා එයාගේ යටි හනුව දුර්වල වෙලා ඒක නිසාම වෙන බල්ලෙක් හපපු එක හැපීම නිසාම එයාගේ යටි හනුව කැඩලා ගියා. අතරම පස්සේ කාලෙක ඇත්තටම එයා ඒ ප්‍රශ්න නිසාම ඒක දීර්ඝ කාලිනව තිබ්බ නිසාම එයාගේ මරණයටත් හේතු වුණා මේ කාරණාව. ඉතින් මම මේ වීඩියෝ එක දාන්නම් කමෙන්ට් එකේ ඒකත් බලන්න. ඒක නම් YouTube link එකක් තියෙන්නේ. අනිත් කාරණා තමයි මේ දත් ආශ්‍රිතව තියෙන මේ ආසාදනය නිසා පුළුවන් ශරීරයේ අනිකුත් අවයව වලට විශේෂයෙන්ම වකුගඩු වලට හෘද වස්තු වගේ අවයව වලටත් හානි කරන්න. ඉතින් ඒක වළක්ව ගන්න එකත් ප්‍රධාන අරමුණක් තමයි අපි මේ දත් ගලවන එකේ. මේ දත් ගලවපු යෝක්ෂයර් ටෙරියර් කෙනා කෑම කන විදිය ආයෙත් බලන්නකෝ. ඇත්තටම එයා කෑම කන්නේ හපලා නෙමෙයි. එයා ඇත්තටම දත් දිව සහ තෝල් පාවිච්චි කරන්නේ කෑම අල්ල ගන්න විතරයි. කෑම කටට ගන්නවා, ගිලගෙන යනවා. ඒක තමයි එයා කරන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ කානිවරස්ලගේ එහෙම නැත්නම් මාංශ භක්ෂක සත්තුන්ගේ බල්ලොන්ගේ පූසොන්ගේ වගේ සත්තුන්ගේ එයාලා කෑම ඇඹරීමක් කරන්නේ නැහැ දත් පාවිච්චි කරලා. මේ කානිවරස් කාණ්ඩේ එහෙම නැත්නම් මාංශ භක්ෂක සත්තු ඇත්තටම දත් පාවිච්චි කරන්නේ බොහෝ වෙලාවට කෑම අල්ල ගන්න, සත්තු අල්ල ගන්න, දඩයන් කරන්න, ඊට පස්සේ කෑම කෑලි වලට ඉරන්න පමණයි. ඉතින් අපි වගේ ගොඩාක් වෙලා හපලා අඹරලා කෑම කන කට්ටිය නෙමෙයි යාලා. ඉතින් එයාලට මේ දත් ගැලෙව්වා කියලා අපි දෙන කෑම කන්න බාධාවක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම සොෆ්ට් කෑම, මෘදු කෑම දුන්නාට පස්සේ ඒක ගැටලුවක් වෙන්නෙම නැහැ. ඒ වගේම තමයි ටිකක් කල් ගියාට පස්සේ මෙයාලගේ මේ විදුරු මහ හරිම ශක්තිමත් වෙනවා මේ දත් ගැලෙව්වට පස්සේ. ඒවා ශක්තිමත් වෙනවා. එයාලට පුළුවන් කිබල්ස් එහෙම නැත්නම් ඩ්‍රයි ෆුඩ් උනත් බොහොම පහසුවෙන් මේවා පාවිච්චි කරලා හපලා කන්න. ඉතින් පේනවනේ අපි මේ තීරණයක් ගන්න මේ දත් ගලවන්න තීරණය කරන්නේ ඒ මගින් වෙන වාසි සහ අවාසි කියන දෙකම දිහා බලලා වඩා වාසිදායක මොකක්ද කියන එක මත පදනම් වෙලා. ඉතින් මේ වගේ නරක වෙච්ච රෝගී දත් ගලවන එකකින් ඇත්තටම යාට වෙන්නේ හොඳක්. එයාගේ දීර්ඝ කාලින වේදනාවක් නැති වෙනවා. වේදනාවෙන් ඉන්න ඕනේ නැහැ. බොහොම පහසුවෙන් කෑම කන්න පුළුවන් වෙනවා ඇත්තටම.